එතකොට මේ අපේ ජෙනරේෂන් එකේ තියෙන අවුලක් තමයි මේ අපේ ජෙනරේෂන් එකේ තියෙන අවුලක් තමයි ගොඩාක්ම අර අපේ ජෙනරේෂන් එකේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ලෙඩ ගතිය වැඩි වෙනවා තව ඉස්සරහට යන්න යන්න. මොකද මේ අර ආහාරවල බැලන්ස්තාවය නැති නිසා. ඒ හින්දා ලෝකේ අලුතෙන්ම වෘත්තයක් හැදීගෙන එනවා. මේ බයෝ කරන ළමයිට සුපිරිම ෆීල්ඩ් එකක් මේක. මෙඩිසින් වගේ ඊටත් වඩා කොහොම උපයන්න පුළුවන් ෆීල්ඩ් එකක්. මේ ඒ තමයි අර ප්‍රොෆෙෂනල් ඩයට් ප්ලෑනර් කියන මේ වෘත්තිය. දැන් ලෝකේ ගොඩාක් කට්ටිය දැන් මේ ලංකාවේත් ගොඩක් මිනිස්සු මගේ යාළුවෝ ඉන්න එක කරන කියන්නේ පේරාදෙනියේ තියෙන කෝස් එක ඒක කරලා අවිල්ලා මගේ යාළුවෝ එහෙම කරන කට්ටිය ඉන්නවා. මේ ඒ කියන්නේ අපේ මේ සාමාන්‍ය අපි සාමාන්‍යයෙන් උදේට ඇහැරලා දවසක් ඉවර වෙද්දි කන්න වේල් තුනක් කනවනේ මොනවා හරි කනවනේ. බත් බණ්ඩක්කා පතෝල එහෙම කනවනේ. එහෙම කනවනේ දවසක් ඉවර වෙද්දි. ඒක හරියන්නේ නැහැ. මොකද ඔය දැන් අම්මලා තාත්තලා උයන ඔය ගෙදර තියෙන ඔය සාමාන්‍ය සිස්ටම් එක මීට අවුරුදු ගානකට කලින් හදපු සිස්ටම් එකක්. ඒ වෙලාවේ තිබිච්ච මිනිස්සු වැඩ කරන විදිහට තමයි ඒක හදලා තිබ්බේ. ඒ කියන්නේ ඔය සරලව මේ වේල් තුනක් බත් කන සීන් එක හරියට ප්ලෑන් කරලා බැලන්ස් කරලා තියෙන්නේ මිනිස්සු මුළු දවසම කුඹුරු කොටන කාලේ. ඒතර මුළු දවසම කුඹුරු කොටන්න යන ශක්තියක් තියෙනවා. ඔන්න ඔය ශක්තිය බැලන්ස් වෙන්න තමයි වේල් තුන හදලා බත් ටික මෙච්චරක් කණ්ඩ මේ සම්බෝල මෙහෙම කණ්ඩ කියලා හදලා තින්නේ. ඕක දැන් පාවිච්චි කරනවා කියන්නේ බරපතල අවුලකට අපි යනවා කියන එක. එක්ක ඕක පාවිච්චි කරලා බරපතල අවුලක් නැති වෙන්න වාට දවසම කුඹුරු කොටන්න වෙනවා. එහෙම නැත්තම් අනවශ්‍ය ප්‍රශ්නයක් අපි ගන්නෙ. මොකද අපේ කෑම වේල බැලන්ස් කරලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩි වෙන්න බත් පාන් වගේ මේන් මීල් එකක් එක්ක ප්‍රෝටීන් පොඩ්ඩක් ගන්න. ඒතර ඕක අපේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක මැච් වෙන්නේ නැතුව දිගටම යන්න කෙලින්ම ලෙඩම තමයි. දැන් ප්‍රොෆෙෂනල් ඩයට් ප්ලෑනර්ස්ලා මොකද්ද කරන්නේ? ප්‍රොෆෙෂනල් ඩයට් ප්ලෑනර්ස්ලා මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ ඒ මනුස්සයාගේ ටයිම් ටේබල් එක ඇනලයිස් කරනවා. ඒ කියන්නේ කස්ටමයිස් කරන වැඩක් ඒක හරිද? ටයිම් ටේබල් ඇනලයිස් කරනවා. කියන්නේ මේ දවස ගෙවෙන්නේ මේ විදියට. මේ දවස ගෙවෙන්නේ මේ විදියට කියලා ඇනලයිස් කරනවා. ඇනලයිස් කළා එයාගේ දවසේදී එයා වැඩිපුර ඇඟ මහන්සි කරන කෙනෙක්ද? එහෙම නැද්ද? ඉඳගෙන සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් කියන්නකො. ලොකුවට ඇඟේ මහන්සියක් නැහැනේ. ඉඳගෙන වැඩක් කරන්න තියෙන්නේ. නැත්නම් ස්පෝර්ට්ස් කරන කෙනෙක් කියන්නකො. ඒතර එයාට ඇඟේ මහන්සියක් තියෙන. ඒ විදිහට එක එක්කෙනාගේ ටයිම් ටේබල් එක අධ්‍යයනය කරලා එයාට ගැළපෙනම ආහාර ටික බැලන්ස් කරලා දෙන එක තමයි ප්‍රොෆෙෂනල් ඩයට් ප්ලෑනර්ස්ලා කරන්නේ. ඒක අර සබ්ස්ක්‍රිප්ෂන් එකක් තියෙන සර්විස් එකක්. ඒ කියන්නේ ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඔය පේරාදෙනියේ ලංකාවේ නම් ගොඩක් කරන්නේ පේරාදෙනිය විතරයි ඒ කෝස් එක තියෙන්නේ. ඒක ග්‍රැජුවේට් වෙච්ච කට්ටිය තමයි ගොඩක් කරන්නේ. සාමාන්‍යයෙන් ඊටාම ලොකු මුදලක් ඒකට අය කරනවා සහ ඕන තරම් කස්ටමර්ස්ලා ඉන්නවා. කියන්නේ සාමාන්‍යයෙන් කොළඹ පැත්තේ නම් ගොඩක් කට්ටිය ප්‍රොෆෙෂනල් ඩයට් ප්ලෑනර්ස්ලාගෙන් මේ ඔපිනියන් එකක් අරගෙන තමයි තමන්ගේ මීල් එක හදාගන්නේ දැනටත්. ඉතින් වෙන රටවල් වල 100%ක්ම එහෙමයි. අනිවාර්යෙන්ම ඕනේ මිනිස්සු ඩයට් ප්ලෑනර් කෙනෙක් ඉන්නවා. අර ෆැමිලි ඩොක්ටර් වගේ තමයි. හරිද? එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි ඕනට වඩා වැඩි කියන්නේ අපේ මීල් එක ගැලපෙන්නේ අපේ දවස ගෙවෙන විදියට. ඒ නිසා වෙන්නේ ටික ලෙඩ වෙන එක. හරි? දැන් ලංකාවේ මිනිස්සුන්ට තාම ওই ප්‍රොෆෙෂනල් ඩයට් ප්ලෑනර්ස්ලා පාවිච්චි කරන්න බැරි හේතුව තමයි සාමාන්‍ය ඩයට් ප්ලෑනර් කෙනෙක් පාවිච්චි වෙලා ඒගොල්ලන්ගේ මීල් සිස්ටම් එකට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම වේල් 3 කාලා යන්න අඩුම ලක්ෂ 2ක් යනවා මාසෙකට. අඩුම. ඩයට් ප්ලෑනර්ගේ පේමන්ට් එකයි වේල් 3 බැලන්ස් වෙලා යන්න ලක්ෂ 2ක් යනවා. ඛණ්ඩ විතරක්. ලංකාවේ මිනිස්සුන්ට ඛණ්ඩ විතරක් එක මිනිස්සෙක්ට ඛණ්ඩ විතරක් ලක්ෂ 2ක් දෙන්න සල්ලි නැහැනේ. ඒ හින්දා ලංකාවේ තාම මේ ওই වැඩේ එච්චර ප්‍රචලිත නෑ. නමුත් වෙනම පිරිසක් කියන්නේ එහෙම ලෙවල් එකක් ලංකාවේ අර අපර් මිඩල් ක්ලාස් එක හෝ ඉහළ ක්ලාස් එක පාවිච්චි කරනවා. ඒ හින්දා මේ කියන්නේ ඉතින් ඕන තැනකදී අන්තිමට සල්ලි හරස් වෙනවා. ඒ හින්දා තරුණ කාලේ මහන්සි වෙලා ඉගෙනගෙන සල්ලි හොයන්න. ඉගෙන ගන්න නැතුව සල්ලි හොයලත් වැඩක් නැහැ. එතන මෝඩයෙක් කියලා හැමෝටම තේරෙනවානේ. අර දැක්කම කියන්න පුළුවන් සමහරවෙන් ඉන්නේ සල්ලි දිනවා මෝඩයෙක් කියලා දැක්කම කියන්න පුළුවන්. ඒ වගේ මේ ඉගෙනගෙන සල්ලි හොයන්න. ඉතින් අර කියන්න යන්නේ
කාර්ය ශක්තිය සම්බන්ධයක් එතන තියෙන හින්දා ඒ කතන්දරේ කිව්වේ. ඒ කියන්නේ අපි කාර්යයක් අපි කෑම කනවා කියන්නේ අපේ ශක්තිය වැඩි වෙනවා.